යාළුවනේ මේ වීඩියෝ එකේ රැකියා අවස්ථා 30ක් ගෙනාවා. ඔයාලට මොකක් හරි දැන් try එකක් දීලා බලන්න. කිරිබත් ගොඩ ආයතනයකට ආරක්ෂක නිලධාරියෙකු දිවා රාත්‍රිය සඳහා අවශ්‍ය. සුගී මැෂින් ඔපරේටර් හෙල්පර් ඇබර්ට් ඉංග්‍රීසි. අවුරුදු 18ත් හදිස් 5ත් අතර නවක සේවක සේවිකාවන් සඳහා ඇසුරු වංශය සඳහා රැකියා ඇබර්ට් ඇත. වැටුප රුපියල් 65000. බිලියන්තර මොරගහ හේන් නිවසක නැවති මහල් 3ක දරුවෙකු බලා ගැනීමට කාන්තාවක් අවශ්‍යයි. සුදියාගොඩ පැසසුම් කරුවන් හා සුදියාගොඩ කිචන් අයිටම් පැසසුම් කරුවන් අවශ්‍යයි. රියදුරු ඇබර්ට් ඇත. ගස් කපා ඉවත් කරන්න හැක ඉක්මනින් අවශ්‍යයි කියලා දාදුණු කතා කරලා බලන්න. කඩවල ෂොප් එක සඳහා පිරිමෑට ඇබර්ට් ඇත. පන්නපිටිය ජංගම දුරකථන අනුකඩියා කරන ආයතනයක් සඳහා බලපොදු ටෙක්නීෂියන් වරුන් අවශ්‍යයි. රියදුරු ඇබර්ට් ඇත කියලා දාදුණු කතා කරලා බලන්න. මහරගම නිෂ්පාදන ඇතුළු සාහිත්‍යයෙන් අවශ්‍යව ඇත. ඉහළ වැටුපත් සමග ස්ථිර රැකියාව. වයස අවුරුදු 17ත් 55ත් අතර ගැහැණු බේරික කපල් කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීම. මාසික රුපියල් 5000ත් 78000ත් අතර වැටුප. දිවයිනේ බැංකුපොලේ ජංගම දුරකථන සිම්පත් අලෙවි කිරීම මධ්‍යස්ථානයකට සේවක සේවිකාවන් අවශ්‍ය වී ඇත. ආකර්ෂණීය වැටුපත් සමග රැකියා අවස්ථා. නව කර්මාන්තශාලාවක ඇසුරුම් සහ ලේඛන ආශ්‍රය සඳහා වයස අවුරුදු 17ත් 55ත් අතර ආහාර නවතන් සහන මිල. ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක කොළඹ ශාඛාවක් සඳහා පිරිමි කාර්යාල සහයෝගයෙන් අවශ්‍යයි. කිරිබත්ගොඩ මාගොල්ල නිවසක නැවතී ඉමුපේ හා පිරිසිදු කිරීමට කාන්තාවක් අවශ්‍යයි. කුඩා ලැබුම් නැති තැනකි. සියලු පහසුකම් සහිත වැටුප රුපියල් 45000කි. ගම්පහ බින් නිවසකට උයන්න දන්න පිරිමි කෙනෙක් ඉක්මනින් උවමනා කරන්න. වයස 20ත් 60ත් අතර. ගාල්ල නගරයේ ජූස් බාර් එකකට සේවය කළ හැකි කාන්තාවක් අවශ්‍යයි. බිලියන්තර බෝගුන්තර නිවසක නැවති ඉහුම් පෙවුම් හා පිරිසිදු කිරීමට කැමති දමිළ කාන්තාවක් අවශ්‍යයි. එළවලු කඩයක සේවය කිරීමට සේවකයන් අවශ්‍යයි. වයස අවුරුදු 40ට වැඩි දෙදරක වැඩ කිරීම සඳහා කාන්තාවක් අවශ්‍යයි. නව ඇතන් සමයලු ලැබේ. පාසල් උපකරණ කර්මාන්ත ශාලාවකට නවක සේවක සේවිකාවන් බඳවා ගැන ලැබේ. කොළඹ හොටල් එකකට රයිස් කොත්තු බාස්රුම් ඉක්මනින් අවශ්‍යයි. ඉහළ වැටුප් ආහාර නවතන් නොමිලක. බිලියන්තර ඇවඩින් උදේ හවස වයසක ලෙඩෙක් බලා ගැනීම සඳහා පිරිමි කෙනෙක් අවශ්‍යයි කියලා දාදුණු කතා කරලා බලන්න. අස්සින් පාවිච්චි කරන අයට බය ප්‍රීඩේට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කැමති අය ෆොටෝ ටිකේ තියෙන විදිහට කරගෙන යන්න.